අද දින ශ්‍රී ලංකා නායක හමුදාවට හැකියාව ලැබුණා. ලංකාවට ඔබ්බෙන්නු දේශීය ජල තිරයට එහා අපේ මුහුදු සීමාවට එහායින් සිදු වූ නෞකා අනතුරක සිටි You can now pay traffic fines online via GovPay. 32 දෙනෙකු සුරක්ෂිතව බේරාගෙන රෝහල් ගත කර වැඩිදුර ප්‍රතිකාර සඳහා යොමු කිරීමටත් මේ අවස්ථාව වන විටත් එම නෞකාවේ සිටි දැනට නෞකාව අනතුරටපත් වූ ප්‍රදේශය ආවරණය වන පරිදි ඒ නෞකාවේ සිටි සේවකයන් ඒ අයවලුන් සොයා නායක හමුදාව සහ ගුවන් හමුදාව ඒ වගේම වෙරළාර්ශක දෙපාර්තමේන්තුවත් මොහොත වන විටත් සෙවීම සහ මුදවා ගැනීම කටයුතු සිදු කරමින් සිටිනවා ඒ අවශ්‍ය මානුෂීය ආධාර සපයමින්. අද දින අලියම් කාලයේදී රෙස්කියු කෝඩිනේටින් සෙන්ටර් එක සමුද්‍රීය මුදවා ගැනීම සම්බන්ධීකරණ මධ්‍යස්ථානයට මේ නෞකා අනතුර සම්බන්ධයෙන් පණිවිඩයක් ලැබී තිබුණා. ඒ අනුව අපේ මැරිටයිම් රෙස්කියු කෝඩිනේටින් සෙන්ටර් එක ඉතාමත් ඉක්මනින්ම ක්‍රියාත්මක කරමින් මේ මුදවා ගැනීම සෙවීම සහ මුදවා ගැනීම මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමට නායක හමුදාව සමග කාර්යක්ෂමව කටයුතු කර නායක හමුදාව ඒ ස්ථානය කරා මුදවා ගැනීම සෙවීම සහ මුදවා ගැනීම විශේෂ කණ්ඩායම් සහ මානුෂීය ආධාර වලට අවශ්‍ය උපකරණ සහිතව නායක හමුදා යාත්‍රා සහ නෞකා පිටත් කිරීම සිදු කරනු ලැබුවා. ඒ ස්ථානයට ළඟා වෙලා සෙවීම සහ මුදවා ගැනීම ආරම්භ කර මුහුදු ප්‍රදේශයේ තුල ඒ අවස්ථාවේ තියෙන පාරිශුද්ධ තත්ත්වයන් උපයෝගී කර ගනිමින් අපි ඒ සෙවීම සහ මුදවා ගැනීම ක්‍රියාවලියට ආරම්භ කරලා කරගෙන යනකොට ඒ මුහුදු තුල දී සිටි පිරිසක් බේරා ගැනීමට හැකියාව ලැබුණා. ඒ බේරාගත් පිරිස සම්බන්ධයෙන් අපි විමර්ශනය කිරීමෙන් ඔවුන්ගෙන් වැඩිදුර විමසීමේදී පැහැදිලි වුණා මොවුන් ඉරාන නෞකාවකට අයත් සේවක පිරිසක් බවට සහ ඔවුන්ට ඉක්මනින්ම වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය බවටත් අපිට පැහැදිලි වුණා. ඒ අනුව නායක හමුදාව ඒ මොහොතේ සිටම ඒ ස්ථානවල සිටි අයවුන් බේරාගෙන වැඩිදුර වෛද්‍ය ප්‍රතිකාර සඳහා මේ වන විටත් ගාල්ල කරාපිටිය රෝහල වෙත යොමු කරලා තිබෙනවා. මේ අවස්ථාව වන විට 32 දෙනෙකුගේ ජීවිත මුදවාගෙන ඔවුන් වැඩිදුර වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කරලා තිබෙනවා. මා කලින් සඳහන් කළ ආකාරයටම මේ මුහුදු තීරය ආවරණය වන පරිදි නායක හමුදාවත් ගුවන් හමුදාවත් වෙරළාක්ෂ දෙපාර්තමේන්තුවත් තවදුරටත් සෝදිසි මෙහිම ක්‍රියාත්මක වෙනවා. මේ අවස්ථාව වන විට ඒ මුහුදු ප්‍රදේශයේ ආශ්‍රිතව අපිට මියගිය පුද්ගල මලසිරුරු කීපයක් සොයා ගැනීමට හැකියාව ලැබිලා තියෙනවා. මේ මලසිරුරු මේ නෞකාවේ සේවකයන්ගේ බවට අපි සැක කරනවා. හේතුව මේ අපි සෝදිසි මෙහිම ක්‍රියාත්මක කරන වපසරිය තුල හමුවීම සහ මේ අනුතර සම්බන්ධයෙන් සිද්ධ වෙච්ච ඒ කාලුනික තත්වයන් තුල ඒ මුහුදේ ස්වභාවය සුළඟේ දිශාව රැල්ලේ දිශාව ඒ කියන කාරණාත් එක අපි සැක කරනවා. මේ මලසිරුරුත් මේ නෞකාවේ සේවකයන්ගේ බවට මේවා තහවුරු කර ගැනීමට හැකියාව ලැබෙන්නේ පසුව සිදු කරන තහවුරු කර ගැනීම වාර්තා අනුවයි. මේ නෞකාව කොහොමද මෙතනට ආවේ? මොන පදනමින්ද මේක අපේ මේ කලාපයේ ආසන්නයට ඇවිල්ලා තියෙන්නේ? සහ ඒකටම මේ ඒ නෞකාව කොහේ ඉඳන් කොහාට යන නෞකාවක්ද කියලා. අපි දන්නවා දකුණු ප්‍රදේශය ලංකාවේ බටහිරත් නැගෙනහිරත් යා කෙරෙන වෙළඳ නෞකා ගමන් කරන සහ ඕනෑම නෞකාවක් ගමන් කරන ඉතාමත්ම කාර්යබහුල නෞකා ගමන් මාර්ගයක් වෙන්නේ. ඒතකොට මේ නෞකා ගමන් මාර්ගය තුල ඕනෑම නෞකාවකට ගමන් කිරීමේ හැකියාව තියෙනවා. ඒතර මේ නෞකාවත් ඒ ගමන් මාර්ගය තුල ගමන් කරමින් තිබුණු නෞකාවක්. මේ නෞකාව කොහේ සිට කොහාට මොන අරමුණක් කරා ගමන් කරාද කියන කාරණාව අපිට සොයන්න වෙන්නේ මින් ඔබට පළමු වරට අපිට තියෙන්නේ මේ නෞකාවේ ජීවිත ගලවා ගැනීම. ඒක තමයි අපේ මූලිකම වගකීම වන්නේ ජාත්‍යන්තර වශයෙන්ුත්. ඒ සඳහා අපි මේ අවස්ථාවේදී අපේ සියලුම ප්‍රයත්නයන් යොදමින් සිටිනවා. ඊට ඒ ජීවිත ගලවා ගැනීම තහවුරු කිරීමෙන් අනතුරුව අපිට පුළුවන් ඉතුරු ප්‍රශ්න සඳහා අවශ්‍ය විමර්ශන කටයුතු සිදු කරන්න. මධ්‍ය ප්‍රකාශතුමා මේ නෞකාව මේ මොන වර්ගයේ නෞකාවක්ද? යුද නෞකාවක්ද තෙල් නෞකාවක්ද කියන එක සහ මේ නෞකාවට මේ ප්‍රහාරයක් එල්ල වෙලාද සබ්මරීන් ප්‍රහාරයක්ද මිසයිල් ප්‍රහාරයක්ද මොකද්ද මේ හේතුව සහ නෞකාව දැන් වෙනකොට මුහුදුපත් වෙලාද නැත්නම් තාම ගිල්ල නැද්ද? මේ නෞකාව යුද නෞකාවක්. ඒ වගේම මේ නෞකාව මුහුදුපත් වෙලා තියෙනවා කියන කාරණාවට වැඩි අපි ඒ ස්ථානයට ළඟා වන විට අපිට නෞකාව දකින්න ලැබුණේ නැහැ. අපිට දකින්න ලැබුණේ ඒ ඩිස්ට්‍රෙස් කෝල් එක ආපු ස්ථානයේ තිබ්බ ඔයිල් පැච් එක සහ ලයිෆ් රාෆ්ට්. ඒ අනුව තමයි අපි තීරණය කරේ මේ ස්ථානයේ තමයි මේ නෞකාව අනුතරටපත් වෙන්නේ නැත්තේ කියන එක. ඔබ නැගපු ප්‍රශ්නය ප්‍රහාරයක් සම්බන්ධයෙන් අපිට මූලික වශයෙන්ම ලැබෙන්නේ ආපදා තත්ත්වයකට පත්වෙච්ච පණිවිඩයක්. ඒ අනුව තමයි අපි ක්‍රියාත්මක කරන්නේ. මේ ඒ ආපදාවේ කුමක් නිසා සිදු වුණාද කියන කාරණාව අපි පසුව සෙවිය යුතුයි. අපේ මූලිකම අරමුණ සහ මූලිකම අපේ වගකීම
වන්නේ ආපදාව සිදු වූ ස්ථානයට ක්ෂණිකව ළඟා වෙලා ඒ ආපදාවට පත්වෙච්ච ස්ථානයේ සිටින ජීවිත බේරා ගැනීම සඳහා පමණයි. ඒ නිසා අපි ඒ සඳහා මේ මොහොතේ යහුසුලුව කටයුතු කරනවා. මේ ආපදාව සිදු වූ ආකාරයේ පසුව තාක්ෂණික වශයෙන් ඒ අවශ්‍ය බලධාරීන් සමග සෙවීමට කටයුතු කරන්න ඕනේ. නමුත් විදේශීය මාධ්‍ය ගණනාවක් වාර්තා කරලා තියෙනවා මේ නාවික හමුදාව පැවසුවා කියලා මේ නෞකාවට සම්මරින් ප්‍රහාරයක් එල්ලූ බවට. එතකොට ඒ බව එහෙම තහවුරු කරලා ඒ ප්‍රකාශ සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන නායක හමුදාව වශයෙන් මලසිරු කීපයක් පාවිමින් තියෙනවා කියලා කීයක් ඒ විදිහට හඳුනා මේ අවස්ථාව වෙනුවට මලසිරු කොපමණ ප්‍රමාණයක්ද කියන කාරණාව තහවුරු කිරීමට සංඛ්‍යාත්මක හැකියාවක් නැහැ. දැනටමත් ඒ සර්ච් ඇන්ඩ් රෙස්කියු ඔපරේෂන් එක වෙන නිසා